Hello everyone, welcome back to my YouTube channel. ඉතින් අද මම ඔයාලව එක්ක යනවා මගේ ඉස්කෝලේ වටේ රවුමක්. දැන් වෙලාව 8යි 10ට ඉස්කෝලේ පටන් ගන්නවා. මට විනාඩි 5ක විතර දුර තමයි මෙහෙන් අපේ ගෙදර ඉඳන් ඇවිදගෙන යන දුර තියෙන්නේ. ඉතින් යන් මාත් එක්ක අපේ ඉස්කෝලේ කොහොමද කියලා බලන්න. මං ඉතින් හිමින් ඇවිදගෙන වටපිටාව බල උදේම යනවා ඉස්කෝලේට. උදේම කිව්වට ඉතින් ඉස්කෝලේ පටන් ගන්න උඩරිම විනාඩි 5ක හෝ නැත්නම් ඉස්කෝලේ පටන් ගත්ත වෙලාවට තමයි මං හැමදාම ඉස්කෝලේ යන්නේ. ඉතින් ඔය තියෙන මගේ ඉස්කෝලේ. ඔය පේන බිල්ඩින් ඔක්කොම අපේ ඉස්කෝලේ තමයි අයිති. ඔය ලොකුවට පේන ඉතින් මගේ ඉස්කෝලේ. මේක හයි ස්කූල් එකක්. මේකේ නම Central Peel Secondary School grade 9 to 12 තියෙනවා. දැන් මං ඉන්නේ ඉස්කෝලේ ඇතුළට ගිහිල්ලා මං ඔය යනකොට තමයි බෙල් ගැහුවේ. ඉතින් ඔහොම මම යනවා මගේ ලොකර් එක ළඟට. දැන් ඉතින් ඔයාලා ඔක්කොමලා ඔය ඉන්නේ ලොකර් එක ඇතුලේ. මම ඉඳගෙන මගේ ජැකට් එක ගලවලා ලොකර් එකේ තියලා තමයි මගේ ක්ලාස් එකට යන්නේ බෑග් එක විතරක් අරගෙන ජැකට් එක උස්සන් යන්න හරිම කරදරයිනේ. ඉතින් ඒකින්ද. හරි එහෙනම් ඉතින් මම ජැකට් එක තියලා බෑග් එක අරගෙන මම යනවා ක්ලාස් එකට. ඔයාලා එහෙනම් ඔහොමම ලොකර් එක ඇතුලේ ඉන්න. බයි. නෑ මං ඔයාලව එහෙම දාලා යනවා දානේ. මං ඉතින් ඔයාලවත් එක්කම තමයි මගේ පීරියඩ් 1 එකට යන්නේ. ඉතින් මට පළවෙනි පීරියඩ් එකේ තියෙන්නේ ඉංග්‍රීසි. දැන් ඉතින් ඔය පේනවනේ අපේ මෙහෙ බෙල් කරත් ළමයි ඒත් පන්ති වලට යනවා. සමහර ළමයි ඉතින් විනාඩි 15 20 ගිහිල්ලා පන්තියට එනවා. ඉතින් ඒක මෙහෙ ප්‍රශ්නයක් නෙවෙයි. ඉතින් ඒක ප්‍රශ්නයක් නොවුනට ඒ අපේ ටයිම් ටේබල් එකේ තියෙන වෙලාව අනුව ක්ලාස් එකට යන එක අපේ වගකීමක්. මොකද අපි ඉස්කෝලේ යන ඉගෙන ගන්නනේ. හරි. දැන් ඔය මං ඉන්නේ ෆස්ට් පීරියඩ් එකේ ඉංග්‍රීසි එකේ. ඉතින් මට දැන් ඔය දීලා තියෙන ස්ටෝරි එකක් එයාලා දීලා තියෙනවා. අන්න ඒ ස්ටෝරි එක බලාගෙන ඒක මම කියවලා හොඳට තේරුම් අරගෙන ඒක මට තේරිච්ච විදිය අනුව මං චිත්‍රයක් අඳින්න ඕනේ. ඉතින් ඇත්තටම කියනවනම් මේ හැමදේම ප්‍රැක්ටිකල් නැන් අපිව ක්‍රියේටිව් කරන්න තමයි යාලා ගොඩක් වෙලාවට ගොඩක් දේවල් කරන්නේ. ඇත්තටම හරිම ෆ්‍රී එකේ අපි ඉගෙන ගන්නවා මේ ඉස්කෝලවල වල මාරම නිදහස්. මෙහි පීරියඩ් එකක් පැයයි විනාඩි 15ක් විතර තියෙනවා. දවසට පීරියඩ් මට තියෙන්නේ 4යි. ඉස්කෝලේ පටන් ගන්න 8යි 10ට ඉස්කෝලේ ඉවර වෙනවා 2:31ට. ඉතින් දැන් අහන්න එපා 2:31ක් ඇයි 2:00ට නෙමෙයිද මෙහෙමයි කියලා මන් දන්නේ නැහැ. ඉතින් එහෙ තියෙන ටයිම් ටේබල් එක අනුව ඉතින් 2:31ට තමයි අපිට ඉස්කෝලේ ඉවර වෙන්නේ. ඉතින් මම ඔය දමාගෙන චිත්‍ර අඳිනවා. මට මහ ලොකුට චිත්‍ර අඳින්න බෑ ළමයි ඔය කොහොම මේවා කරගෙන හැන්දට. ඉතින් අර පොඩි ළමෙක් අඳිනවා වගේ චුට්ට කොමාරි ඇඳගත්තා. ඉතින් ගයිස් මම ඔය වීඩියෝ එකක් ගේන්නේ දැන් මාසෙකට විතර පස්සේ. ඇත්තටම සෝරි මට වීඩියෝ එකක් ගේන්න බැරි වෙච්ච එකට. ඒ කියන්නේ ඔයාලට ඉස්කෝලේ වීඩියෝ එකක් කොහොම හරි ගේන්නම් කියලා හිටියා ඒ වුණාට මට බැරි වුණා. ඉතින් කොහොම හරි මාච් බ්‍රේක් එක කිට්ටුම කරලා කොහොම හරි ඔන්න වීඩියෝ එකක් අරගෙන දැන් ඔයාලට මේ දාන්නේ. ඉතින් ඔන්න මගේ ෆස්ට් පීරියඩ් එක ඉවරයි. දැන් මම යනවා සෙකන්ඩ් පීරියඩ් එකට. ඇත්තටම සෙකන්ඩ් පීරියඩ් එකේ මම විෂුවල් ආර්ට්ස් කරන්නේ. ඉතින් ඒක වීඩියෝ එකක් මට ගන්න බැරි වුණා. මොකද ගයිස් අපි මේ දවස්වල අඳින ඩ්‍රොවිංස් ටික අපි ඔන්ලයින් බලාගෙන තමයි අඳින්නේ. ඒ කියන්නේ ටීචර් ඒවා අප්ලෝඩ් කරනවා අපේ ක්ලාස් රූම් එකට. ඉතින් ඒකෙන් බලාගෙන තමයි අපි චිත්‍ර අඳින්නේ. ඉතින් ඒකින්ද මට වීඩියෝ ගන්න බැරි වුණා. ඔන්න දැන් ඉතින් මම දෙවනි පීරියඩ් එකේ ඉවර වෙලා ඉන්ටර්වල් එකට ඇවිල්ලා ඉන්නේ. ඇත්තටම මං ඉස්සර ඉන්ටර්වල් එක වෙලාවට කැෆටේරියා එකට ගියා. දැන් නම් යාළුවෝ ඉන්න හින්දා ඔය යාළුවත් එක්කම බිම වාඩි වෙලා වටේ බල කයියක් ගහයි. ඉතින් කන්නේ ඔයාලට පේනවා ඇති කැමරා එක ඇන්ගල් වෙලා තියෙන විදිහත් එක්කම මම බිම ඉන්නවා කියලා. මොකද ලොකර්ස් තියෙන තැනම එතනම බිම වාඩි වෙලා තමයි අපි කන්නේ. ඉතින් මෙහි ඇත්තටම ඉස්කෝලේ එහෙමයි. කියන්නේ අර බිම වාඩි වෙන එක ඒ දේවල් මහා ලොකු දේවල් නෙවෙයි. කියන්නේ මැජික් වගේ එහෙම නෑ. හැමෝම අල්ල හැමෝටම හිතුණු තැන් වල වාඩි වෙලා එහෙම තමයි හැමෝම කන්නේ. ඉතින් ඔය විදිහට කාලා ඉවර වෙලා
මමයි මගේ යාළුවෝ ටිකයි ගියා ජිම් එකට. මෙහි ජිම් එක කියන්නේ guys අපි ස්පෝර්ට්ස් කරන තැන. ඉතින් ඔය තියෙන්නේ අපේ ඉස්කෝලේ මේන් ජිම් එක. ඕකේ තමයි මොනවා හරි කම්පිටිෂන් තියෙද්දි උනත් තියෙන්නේ. ඉතින් මගේ යාළුවෝ දැන් ඔය බැඩ්මින්ටන් ප්ලේ කරනවා. එතකල් මම බලන් ඉන්නවා. ඒක ඉවර වෙලා දැන් මම ඔය ඇවිල්ලා තියෙන්නේ මගේ 3rd පීරියඩ් එකට. ඉතින් 3rd පීරියඩ් එකේ මට තියෙන්නේ කෙමිස්ට්‍රි. ඉතින් දැන් ඔන්න ටීචර් කියන ඒවා ඔක්කොම මම නෝට් ඩවුන් කරගන්නවා. මේක නෝට් ඩවුන් කරගන්න එක අනිවාර්ය නෑ. ඒ වුණාට ඉතින් ඒක ටීචර් අපිට ඔන්ලයින් උත් අප්ලෝඩ් කරලා තියෙන්නේ ප්‍රසන්ටේෂන් එක. ඒ වුණාට ඒක ලියන එක හොඳයි කියලා මට හිතෙන හින්දා මම ඉතින් ටීචර් එක්ස්ප්ලেইন කරන අතරේ මම ඉතින් ඒ ඔක්කොම ටික නෝට් ඩවුන් කරගන්නවා. ඉතින් ඔය තියෙන්නේ මගේ කෙමිස්ට්‍රි ලැබ් එක. ඕකට තමයි අපි යන්නේ කෙමිස්ට්‍රි ඉගෙන ගන්න. ඉතින් කෙමිස්ට්‍රි වලත් අපිට තියෙන ප්‍රැක්ටිකල් ඒ හැමදේම එක්ස්පෙරිමන්ට්ස් ඔක්කොම ටීචර් එතනම ඒ වෙලාවෙම පාඩම කරන ගමන්ම අපිට කියලා දෙනවා සහ කරනවා. ඉතින් වෙලාවකට අපිටත් ඒ ලැබ්ස් කියලා තියෙනවා. ඒ දවසට අපිටත් දෙනවා එක එක එක්ස්පෙරිමන්ට්ස් කරලා බලන්න. ඉතින් හරිම ෂෝක් හරිම ෆන් එකේ තමයි අපි ඉගෙන ගන්නේ. මම මාර මාසයි මෙහි ගන්නන විදිහට සහ හැම දෙයටම. මොකද ඉස්කෝලවලත් ඩිසිප්ලින් මේ හැමදේම හරිම හොඳට තියෙනවා. ඉතින් දැන් මං ඉන්නේ මගේ 4 වෙනි පීරියඩ් එකේ. ඒ කියන්නේ ෆන්ක්ෂන්ස්. ඉතින් ඒ පීරියඩ් එක තමයි මං ඉස්කෝලේ වෙලාවේ ආසම. මොකද ඒ පීරියඩ් එක උගන්වන මගේ ටීචර් මම මාර මාසයි. ඒ ටීචර් මගේ ෆේවරිට් ටීචර් වෙලා තියෙන්නේ ඉස්කෝලෙන්. ඉතින් ඔය තමයි මගේ high school vlog එක. So this is the end of the video guys. I hope you guys all enjoyed my video. Until I see you next time. Bye.